ना धूप सुने ना छाओ कैसे तेरे खुद गर्जी. Hello. අද මට Pinterest එකේ දැකලා පොඩි කෑමක් හදන්න ආස හිතුණා. ඒකත් rice and curry. මම දැන් හදන්නේ ඒක හදන්න. දිනයකට අපි බලමු. meatballs හදන්න ඕනි වෙන දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම ඒක ලොකු මෙනු එකක් නෙමෙයි. මාත් Pinterest එකේ එහාට මෙහාට යද්දි දැකපු එකක්. ඒක ඇත්තටම ගොඩක් සිම්පල් මෙනු එකක්. මට ඒකෙන්ද හදිස්සියක හදලා බලන්න හිතුණා. එච්චර ලොකු අමාරුවක් නැති හින්දා. සිම්පල් හින්දා මම හදන්න ගත්තා. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා පැටලිලානේ හිරිවැටුණු ඔන්න මම මුලින්ම meatball එකට ඕනි කරන ලුණු තක්කාලි ඔමරිස් කපා ගත්තා. මේ වෙලාවේ අපේ ගෙදර කරපිංචා තිබ්බේ නැහැ. මම meatball එක එළියෙන් තියලා තිබ්බේ කූල් බහින්න. මම ගත්ත ග්‍රෑම් 100 පැකට් එකක් රුපියල් 220ක් වුණා. මට හිතුණා meatball එක ලොකු වැඩි කියලා. ඒකින්ද මම ඒක දෙකට කපා ගත්තා. මම වලදා ක්ලිපෙන් තියාගෙන ඒකට තෙල් ටිකක් දැම්මා. තෙල් ටික රත් වෙද්දි තලාගත්තු ඉඟුරු සුදුරුණු පේස්ට් එකෙන් ටිකක් දාලා හොඳට කලවම් කළා. ඊට පස්සේ ඒකට කපාගත්ත ලුණු, තක්කාලි, මිරිස් දාලා ටිකක් ෆ්‍රයි වෙන්න තිබ්බා. ඊට පස්සේ ඒකට මස් කරි කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දාලා ටිකක් වෙලා තිබ්බා. ඊට පස්සේ ඒකටම මම කපාගත්ත meatballs ටික දාලා හොඳට මික්ස් කරා. මට meatballs curry එක පොඩ්ඩක් උකුවට ඕනි වෙච්ච හින්දා මම මේකට පොල් කිරි දැම්මා. ඒ දාලා මං චුට්ටක් වහලා තිබ්බ තැම්බෙනකම්. මට මේකට ගොරක කෑල්ලක් දාන්න අමතක වුණා. ඒකින්ද මම ගොරක කෑල්ලකුත් දාලා පොඩ්ඩක් මික්ස් කරලා ආයේ වහලා තිබ්බා. දැන් අපි යන් සම්බෝලේ හදාගන්න. මට ඔයාලට මෙනු එක කලින් පෙන්නන්න බැරි වුණා. ඒ thumbnail එකේ ඔයාලා දකින්න ඇති Pinterest එකේ මෙනු එක උඩින් තියෙනවා. මම හදපු මෙනු එක තමයි යටින් තියෙන්නේ. දැන් මම මේ හදන්නේ තක්කාලි සම්බෝලයක් හදාගන්න. මම මට දැකලා ආස හිතුණු Pinterest එකේ තියෙන ෆොටෝ එකයි මම හදපු එකේ වීඩියෝ එකකුයි අන්තිමට දාලා තියෙන එක බලන්න. ඇත්තටම මම මේට මාස 5කට විතර කලින් උයන්න ගොඩක් බය කෙනෙක්. ඒ කියන්නේ හොද්දකට ඕනි 3-5 ටිකවත් මට ඇත්තටම දාන්න බෑ, මම බයයි. ඒ වුණාට දැන් පුළුවන්. දැන් මම බය නෑ ඒකට. මම කෑම හදන්න ආස වුණේම එක වීඩියෝස් බලලා Facebook එකේ, YouTube එකේ, TikTok එකේ යනවා ලස්සන ලස්සන කෑම හදන ඒවා. අන්න ඒවා දැකලා තමයි මාත් හදන්න ගත්තේ. ඔන්න කතාවෙන් කතාව අපේ මෙනු එකත් රෙඩි වුණා. ඔයාලත් උයන්න බයයි නම් මම වගේ වීඩියෝස් බලලා ඉගෙන ගන්න. ඒක ඇත්තටම අමාරු වැඩක් නෙමෙයි. මට මේක ශනික ඇති වෙච්ච ආසාවක් නිසා මම අපේ ගෙදර තිබ්බ හාල් වලින් තමයි ඇත්තටම හැදුවේ. ඔයාලත් කාලා බලන්න එහෙනම්. බයි.